ප්‍රශ්න තුලින් බලය ලබා ගන්නේ කොහොමද? එහෙම නැත්නම් ප්‍රශ්න තුලින් ශක්තිමත් වෙන්නේ කොහොමද? ප්‍රශ්න කියන දේවල් අපි හැමෝටම මුණ පාන සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපිට මේ දේවල් මගහරින්න පුළුවන් කමක් නැහැ. හැබැයි අපි ප්‍රශ්න වලට මුණ දෙන විදිහ අනුව අපි පියවර කීපයක් ඉස්සරහට යනවද, පියවර කීපයක් පස්සට යනවද කියන දේ තීරණය කරනවා. ඉතින් අද වැඩසටහන තුලින් මේ දේවල් සම්බන්ධව මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මාත් එක්ක රැඳිලා ඉන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ගංගාවක් උනත් ගල්පර අතරින් ගලා බහිනකොට තමයි ඒක සුන්දර වෙන්නේ. ඉතින් ඒ වගේ තමයි අපේ ජීවිතේ අපි ප්‍රශ්නත් එක්ක ඉදිරියට ගමන් කරනකොට තමයි අපේ ජීවිතේ සුන්දර වෙන්නේ. ඉතින් එකම ප්‍රශ්නේ අපේ ආකල්ප අනුව එක්කෙනෙක් ඒක හොඳ දෙයක් විදිහට දකින්නත් පුළුවන්. තව කෙනෙක් ඒ ප්‍රශ්නේම නරක දෙයක් විදිහට දකින්නත් පුළුවන්. ඉතින් ප්‍රශ්න කියන්නේ අපේ ශක්තිය මනින ඒකකයක්. ඉතින් මොකක්ද ප්‍රශ්නයක් ආවහම ඒක අපිට ඉහළට යන්න ආපු හොඳ අවස්ථාවක් කියලා හිතලා බය නැතුව ඒකට මුහුණ දෙන්න. මොකද බය වුණාම අයියෝ මේ ප්‍රශ්නේ ඉස්සරහට මොකක් වෙයිද? මම කොහොමද මේක විසඳගන්නේ? අන්න ඒ වගේ නෙගටිව් thoughts වලින් ඔයාගේ හිත පිරෙන්න ගන්නවා. අන්තිමට ඔයාට මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් කියලා ඔයා තුළ තියෙන විශ්වාසය ආගෙන් ගිලිහිලා යනවා. ගිලිහිලා ගිහිල්ලා ඔයා හිතපු නෙගටිව් thoughts ඇත්තටම ඔයාගේ ඇස් දෙක ඉස්සරහා සිද්ධ වෙනවා වගේ ඔයාට පේන්න ගන්නවා. ඒ හින්දා ප්‍රශ්නයක් ආවහම ඒක තමන්ව ශක්තිමත් කරන්න තමන්ට ලැබුණු දෙයක් විදිහට හැමතිස්සෙම විශ්වාස කරන්න. ඊට පස්සේ සංසුන් මනසක් හදාගෙන ධනාත්මකව ඒ ප්‍රශ්න දිහා බලලා ඔයාගේ ජීවිතේ තව පියවරක් ඉස්සරහට ගන්නවා කියලා හිතාගෙන ඒ ප්‍රශ්නෙට විසඳුම් සොයන්න. ඒ විසඳුම් සොයනකොට ඔයා වටේ ධනාත්මක පිරිසක් ඉන්නවනම් ඔවුන්වත් ඒකට සහභාගී කරවා ගන්න. අද මම කතා කරපු දේවල් ඔයාලගේ ජීවිතේට වැදගත් වුණා කියලා හිතනවනම් මේ වගේ වීඩියෝස් ඉදිරියටත් බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මම ආට මතක් කරනවා. ලබන සිකුරාදා මේ වගේම අලුත් වීඩියෝ එකක් අරන් ඔයාලව හම්බෙන්න එනකන් ඔයාලා හැමෝටම සුබ සතියක්.